ආයිබෝවන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව ඔබ තාමත් subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එක click කරලා like කරලා share කරන්න. ඔබගේ වටිනා comments අප වෙත ලබා දෙන්න. ඔබට මේ අංක විද්‍යාව සම්බන්ධ දේවල් ඉගෙන ගැනීමෙන් අපි හිතමු ඔබ යම් මාසික යම් දවසක් තෝරගන්නවා කියලා ඔබගේ සුබ කටයුත්තක් සඳහා එදා දවස ජ්‍යොතිෂඥයෙකු ගාවට නොගිහින් ඔබටම මේ දවස කෙසේ බලපානවද කියලා හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. අද මම පුද්ගලික දවස අංක 2 හැටියට අරගෙනයි ඔබට තොරතුරු ගෙන එන්නේ. මම පුංචි කෙටි හැඳින්වීමක් කරන්නම්. පුද්ගලික දවස සොයා ගන්න ඔබගේ පෞද්ගලික මාසයේ අංකයට අද දවස එකතු කිරීමෙන් ඔබට පුද්ගලික දවස ලබා ගන්න පුළුවන්. අද මම කතා කරන්නේ පුද්ගලික දවස 2 කියන අංකය සම්බන්ධව. මෙම අංක 2 කියන එක ඔබට මෙතෙක් ඔබ යම් ණයක් දුන්නා නම් අය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා නම් අද දවස තුල මෙම මුදල ඔබට අය කර ගැනීමට තිබෙන හැකියාව වැඩි. ඒ සඳහා උත්සාහ කරන්න. සෑම දෙයක් ගැනම සරලව හිතන්න. පොඩි දෙයකටත් අන් අය සමග කලහ කිරීමෙන් වළකින්න. එවිට Tamanට අය කර ගැනීමට තිබෙන මුදල් කලහ කර ගැනීමට ගියොතින් ලබා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. අය වගේම තමයි අන් අයට උපදෙස් දීමෙන් වළකින්න. මොකද තමන් අනුන්ට උපදෙස් දෙන්න ගියාම සමහර විට අය පිළි නොගන්න පුළුවන්. එතකොට ඔබට තවත් තරහකාරයෙක් ඔබගේ ජීවිතයට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අය ගැන වැරදි වැටහීම් ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඔබ මොන ආගම ඇදහුවත් උදෙන්ම ඔබ අදහන ආගම සිහි කර දවසේ වැඩ කටයුතු පටන් ගන්න උත්සාහ කරන. විශේෂයෙන්ම තමන්ගේ දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු කරන්න. ඒ වගේම දෙමාපියන්ගේ අවවාද වලට ඇහුම්කම් දෙන්න. එයාලගෙන් උපදෙස් ලබා ගැනීමෙන් ඔබගේ වැඩ කටයුතු වලට විශේෂ සහයෝගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ඒ ගැන සිතලා සතුටින් ජීවිතය ගෙනියන්න පුළුවන්. ඔබ බෞද්ධයෙක් නම් සෑම දිනයකම උදේට විනාඩි 10ක්වත් මෛත්‍රී භාවනාව කරන්න. ඔබ ආධ්‍යාත්මික පැත්තට ගියොත් ඔබට තෙවෙනි ඇස පිහිටනවා. එතකොට ඔබට යමක් වෙන්නට පෙර යමක් දැනගැනීමේ හැකියාව